හායි සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ඔන්න ඉතින් මම අද අරන් ආවේ අපේ ඇනිවර්සරි කේක් එක හැඩවෙන්නේ කොහොමද කියලා මගේ යාළුවන්ට පෙන්වන්න. ඉස්සෙල්ලාම බේක් කරගත්ත කේක් එක මම කොටස් දෙකකට වෙන් කරගෙන ඒක white chocolate chips සහ dark chocolate chips දාලා සෑන්ඩ්විච් කරගන්නවා. ඉන්පස්සේ ක්‍රම් කෝට් කරගන්න විදිහ තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් යාළුවනේ කියන්න ඕනේ මම අද හදන්නේ ග්‍රෑම් 250ක බෙන්ටෝ කේක් එකක්. ඒක මම අඟල් 5 බේකින් ට්‍රේ එකක දාලා තමයි බේක් කරගෙන තියෙන්නේ. ඊට අමතරව අඟල් 6 කේක් බෝඩ් එකක තියලා තමයි මම මේ ඩෙකරේෂන් එක කරගන්නේ. ඉන්පස්සේ මම white chocolate chips melt කරලා red colouring add කරලා dark red එකක් විදිහට drip එක හදා ගන්නවා. ඊට පස්සේ drip එක කේක් එකට add කරලා 1 mm 1m nozzle එකෙන් මම ඩෙකරේෂන් එක කරගන්නවා. ඩෙකරේෂන් එක කරලා pearl sprinkles medium size pearl sprinkles දාලා ඒ කරගත්ත ඩෙකරේෂන් එක තවත් ලස්සන කරගන්නවා. ඉන්පස්සේ මම gold color sprinkles round එක කේක් එකට ඇඩ් කරගන්නවා. ඉතින් වීඩියෝ එකේ අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් කේක් එකේ ෆයිනල් ලුක් එක. ඔයාලටත් ඔයාලගේ සියලුම උත්සව අවස්ථාවලට ඇනිවර්සරි එකට, බර්ත්ඩේ එකට, ග්‍රැජුවේෂන් එකට ඒ වගේ සියලුම උත්සව අවස්ථාවලට මේ වගේ බෙන්ටෝ කේක්ස් හදා ගන්න ඕන නම් JDU කේක් අපිට කතා කරන්න. අපි ඔයාගේ විශේෂ අවස්ථාව ලස්සන කරලා දෙන්න සූදානම්. බයි බයි.